ඊළඟ යෝජනාව කළුතර දිස්ත්‍රික්කයේ ඉංග්‍රීය කර්මාන්තපුරය සහ රයිගම මිල්ලණිය කර්මාන්තපුරයේ දෙවන අධියර ක්‍රියාත්මක කිරීම. දිවයින පුරා මේ වන විට කර්මාන්තපුර 33ක් ක්‍රියාත්මක වන අතර ඒ අතරින් කර්මාන්තපුර 8ක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වෙනවා. සෙසු පළාත් වලට සාපේක්ෂව බස්නාහිර පළාත් තුළ පවත්නා සංවර්ධිත භෞතික යටිතල පහසුකම් හා මානව සම්පත් ඉලක්ක කර ගනිමින් දේශීය හා විදේශීය කර්මාන්තකරුවන් විසින් එම පළාත් තුළ කර්මාන්ත ස්ථානගත කිරීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම් ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. මේ කරුණු සැලකිල්ලටගෙන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමතුමා විසින් ඉදිරිපත් කරන ලද පා සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. රථ වාහන සහ ඊට අදාළ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත, රබර් හා රබර් ආශ්‍රිත කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන කර්මාන්ත හා මිශ්‍ර කර්මාන්ත ලෙස කර්මාන්ත කලාපයන් සහිතව කළුතර දිස්ත්‍රික්කයේ ඉංග්‍රීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි රජයට අයත් සෙන්ට් පීටර්ස් වත්ත ඉඩමෙන් වෙන් කරනු ලබන අක්කර 350ක භූමි භාගයක රුපියල් මිලියන 2500ක ආයෝජනයක් සහිතව අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීම. ඒ දෙවන යෝජනාව රුපියල් මිලියන 500ක ආයෝජනයක් සහිතව කළුතර දිස්ත්‍රික්කයේ රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයේ පිහිටීම සඳහා නිව් චැටල්වත්ත ඉඩමෙන් වෙන් කරන ලද අක්කර 200ක භූමි භාගයෙන් අක්කර 24ක රයිගම මිල්ලණිය කර්මාන්තපුරයේ දෙවන අධියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම. ඊ යෝජනා දෙකට අනුමැතිය හිමි වුණා.